ශ්‍රී වික්‍රමරාජසිංහ රජු සබරගමුවේ තිසාව බාර උසස් නිලතලයකට ඇහැලිපොළ පත් කළේය. සබරගමුවට ගිය ඇහැලිපොළ පහතරට ආක්‍රමණය කොට ඔහු එහිදී බලය අල්ලාගෙන අවිස්සාවේල සහ කල්තර සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා හා එකතු වී කෙසේ හෝ රජු අල්ලා දී ඇහැලිපොළද රජකම ලබා ගැනීමට කුමන්ත්‍රණය කළේය. දැඩි රාජාභිෂේක ආශාවකින් මත්ව සිටි ඔහු ඒ වෙනුවෙන් පුහුණු කරන ලද හමුදාවක්ද වීර මන්ත්‍ර ආචාර්ය ලබා රන් අකුණක් සහ රන් කඩුවක් ඇඳුමේ ආයතන ආදිය සාදවා සූදානම් කරගත්තේය. පෙරඹුරුවක් ලෙසින් මේවායින් සැරසී සිටින තුරු වෙලවිතර කට්ටඩි ලාල අපේ දෙවියෝ ඉදිත්තේ මෙහෙම කරන එක අකපයි. අදනම් මෙතන කවුරුවත් නැහැ වගේ. කුමාරි හාමිනම් පුදුමාකාර විදිහට ලස්සනයි. අපේ කමඩ දෙවිය ලෝකෙන් ආපු සුරංගනාවියක් වත්ත. මේකේ හැටකාරකම දකින කොයි වෙනකටද ඉවසන්න පුළුවන්. බලන්න. කුමාරි මට ඔබව නොදැක මොහොතක්වත් ඉන්න බෑ. ඔබ කොයිතරම් ලස්සන. පුස්සෙල්ලාව නිලමි. මොකද මේ? නිලමට අමුතු පිස්සුවක් හදනවද? ඔව් කුමාරි හාමි. ඔබ දැක්ක දවසේ ඉඳලා මට ඔබ ගැන පිස්සු හැදලා ඉන්නේ. ඔබ රාජකුමාරිකාවක් දිව්‍යාංගනාවක් වගේ ඔබ හරිම සුන්දරයි නෝවේ. මට ඔබව මගේ ළඟට එන්න එපා. නිලමේ මොකද දන්නේ මේ නඩනේ? මොනවද කල්පනා කරන්නේ? කල්පනා කරන්න දෙයක් නැහැ. මම කැමතියි ඔබට. මොකද කියන්නේ? මගේ අදහසට ඔබ එකග වෙනවද? උඹ මම්මි අසිලාචාර ගෑණි කියලා. මම සැක නැතුව මැදුර තුලට මෑණි මගේ ඇඟට අත තියන්න හයියක් කරේ. උසල්ලාවි හොඳයි කියන්නේ කරුණා කරලා බෑනා එළියට. එහෙමද කුමාරි හාමිනේ? හොඳයි බලමු. මම මේ වාඩුවෙන් ගත්තේ නැත්නම් මම සබරගමුවේ පුස්සල්ලාව නෙමෙයි. එහෙනම් එකක් හොඳට මතක තියාගනින්. මම උඹේ පවුලෙන්ම මේ පළිය කන්නවාමයි. අනේ පාදර බඩ මෙහෙම අඳුරට මගේ නැදෙන් නම් මට තර්ජනය කරන්න බලමු පළි ගන්න හැටි. හරි මම යන්නම් එහෙනම්. අවස්ථාව ආපුවම බලාගමු. එතකොට බලාගත්ත හැකි මේ පුස්සල්ලාව කියන්නේ කවුද කියලා. හරබල්ලා හිතන්නේ මං අනිත් කියලා වගේ උගේ පහට කැමති වෙයි කියලා. උපයිනතු මගේ ඇඟින් අල්ලපුරට හිරිකිතේ බෑ තිරසලා. පවසන්නේ සත්‍යයක් බව හොඳටම විශ්වාසයි. බොරුවක් නම් ඔබට වෙනදී දන්නව නේද? ඔව් මහරජතුමනි. ඔව් මම ඔබතුමාට සත්‍ය කරුණු තමයි පැවසුවේ. සබරගමුවේ ඉන්න ඉංග්‍රීසි ආණ්ඩුකාරයා එක්ක සාකච්ඡා කරද්දී මම ළඟින්ම හිටියේ. ඒක අහපු වෙලාවෙ ඉඳලා
මට ඉවසුම් නැතිව කියා දෙයියෝ. ඒ විතරක්ද? රන් නොටුන්න රන් කඩුවක් හදාගෙන රජ ඇඳුමේ සැරසිලා ඒ පළාතේ වැසියන්ව මුලා විදා. මේ අපේ දෙයියෝ ඉඳි එහෙම කරන එක හරිද මං අහන්නේ? එහෙනම් ඇහැලුණා පරසුකන්ට මාව පාවා දීලා සත්‍යකම ලබා ගන්නයි කුමන්ත්‍රණය කරන්නේ. එහෙමයි මගේ දෙයියෝ එහෙමයි. ඇහැලේ පොළට හැදෙන්න මම අවස්ථා කීපයක් දුන්නා. ඔව් කවදාවත් බලතල්ලව අතහරින්න සූදානම්. ඔහු රාජද්‍රෝහියෙක්. නිරේ රාජ්‍ය නිලධාරී සමග ගොස් ඔහුව වහාම අත්අඩංගුවට ගන්න. යහපති මහරජාණන් වහන්සේ මගේ දෙයියෝ යහපති. හරි මගේ වාරේ ආවා. අප්පච්චි රාජකාරී ගමනක් ගියා. ඇයි මොකෝ? රාජකාරී ගමනක් ගියා? පොඩි උනාට බොරුද කොහෙද කියලා? මොකද මේ? මොකද ඉල්ලුනේ? අද රාජ්‍ය නිලධාරීන් පිරිවරාගෙන මොකද උවමනව? කෝ ඇහැලපොළ රාජද්‍රෝහියා. රාජද්‍රෝහියා? පුසෙල්ලාවේ? මොකද කිව්වේ? රාජද්‍රෝහියා කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ වරදට ඇහැලපොළ අත්අඩංගුවට ගැනීම සඳහා රාජ්‍ය ආඥාවක්. එතුමා මේ වෙලාවේ මෙතන නැහැ. රාජකාරී ගමනක් ගිහින්. එහෙමද කුමාරි හාමි? රාජකාරී ගමනක් ගිහින්ද? රාජ්‍ය නිලධාරී නුඹලාට පැවරු රාජකාරියව මැදුර තුල පරීක්ෂා කරමු. නිරතුරුනේ ඔහු මැදුර තුල නැහැනේ. එහෙමද? එහෙමනම් ඔහු නැහැ. ඒකත් එහෙනම් හොඳට කියනවා. දැන් ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. රාජ්‍ය නිලධාරිනී පවතින නීති අනුව රාජද්‍රෝහියා නැත්තම් ඒ වෙනුවට ඔහුගේ පවුලේ සියලු දෙනා අත්අඩංගුවට රැගෙන රාජ්‍ය අධිකරණය වෙත පාවනවලු. ඉක්මන් කරනු. මේ මොන අපරාධයක්ද? අනේ අපිට අපේ පාඩුවේ ඉන්නනේ බලලා. අනේ
නැති වෙලාවේ අපට හිරිහැර කිරීම බියගුළු ක්‍රියාවක්. ඔබ මහා බියගුල්ලෙක්. අප්පා මුගේ තියෙන පැහිච්චකම හිතබල උඹලා සේරටම අත්වන්නේ තංගේදී තමයි පිටපල්ලා අනේ අපි Sebenarnya orang yang memungkinkan, boleh habis biar kan neta. Mama enna, umbala kiyana ඕන තැනකට මම මැරෙන්න බය නැහැ. අනේ මගේ දරුවෝ ගෙනියන්න එපා. අනේ මගේ දරුවෝ ගෙනියන්න එපා. යන්න දුවන්න බෑ. යමු ඉස්සරහට. යමු. දරු පවුල ගැන ඇහැලේ පොළට ඒ තරම් උමනාවක් කැක්කුමක් නැති හැඩයි. දැන් දින ගණනාවක් තිස්සේ ඇහැලේ පොළගේ දරු පවුල දුක් විඳිනවා. මම කරන්නද? මගේ සොදුරියක් නත් රාජනීතිය අනුව Andri. Ayo Raja Sumpani. Ele boleh nadu etin wadunna. Mana? Ini kulit. Oh Raja Sumpani. ඔබතුමාගේ නියෝගය අනුව නඩුව විභාගයකල මුල්ලේගම ඇල්ලේගම පලිපාන දිසාවෙන් තීන්දුව අනුව ඇල්ලේ පොළ තව දින කිහිපයකින් නැවෙච්ච කියොත් අධිකරණ තීන්දුව අනුව කුමාරියා මේ දරුවන් සියලුම දෙනා ඒ මොන පාප කර්මයක් කෙරුවටද දෙන්නේ අයින්සකේ ඇලේ බොලනිතයි අයින්සක දරු පවුලටම වන්දි ගන්න වෙනවා අනේ අයින්සක පුංචි දරුවට මට තියෙනවා අම්බලට තියෙන හිතේ මාරු අන්දරේ දුරුකෙන්න එපා අමුදරුවන්ට ආදරය ඇති පියෙක් ස්වාමියෙක් නම් මේ බව ආරංචි වහම ඇලේ පොළ පැමිණේවි ඌ පැමිණියාම දරු පවුල නිදහස්. දරු පවුල නිදහස්. ඔබතුමා එම පැවතුවට මේ ගැස්තන්නගේ අඹුව එක්ක ඉංග්‍රීසි හමුදාව රැකවරණය යටතේ ඉන්නවා කියලා ආරංචි. ඒ වැන්දමු ගෑණි දාලායි කියලා මම නම් හිතන්නේ නෑ. මේ අමුදරුවන් ගැන කැක්කුමක් සෙනෙවන්දකමක් තියෙනවා නම් තවත් ජේනියකින් කිංජීද? ඒ කතාව ඇත්ත තමයි. හොඳයි අපි බලමුකෝ. අවසර මහරජතුමනි, දැන් ඔබතුමා තමයි ඒ දරුවවුන බේරගන්න දෙන එකම උත්තමයා. ඔබතුමා සේ කල්පනාවෙන් කටයුතු කළොත් ඒ දරුවවුන බේරෙයි. ඇහැලේ පොළගේ පෞද්ගලයන් සිද්ධ වෙලා තියෙන ඒ අහිංසක දරුවන්ට කුමාරි ආන්තයි. ඇහැලේ පොළගේ කුමන්ත්‍රණ වලට එවුන් පරි නෑ. ඉතින් ඇහැලේ පොළ නෑ පිටෝ. සිංහලේ රාජනීතිය අනුව ඒ දරුවන්ට ඔන්නේ යටත් වෙන්නේ. ඒ වගේ නියෝගයක් ලැබුණොත් විතරයි. පස්සාන් දහසකට බුදු වෙන්න දේවයන් වහන්සේ ඒ අහිතක දරු පවුල ගැන අනුකම්පා කරන්න.
අන්දරේ අවසර රජතුමනි මම හිත කොයිතරම් සම්සුන්ව තබා ගන්න හිටියත් එන්නේ නැති කරදර වැඩි වෙනවා. ඒ වෙලාවට මට තියෙන එකම සැනසීම මත්පැන් විතරයි. අන්දරේ මට අද මත්පැන් පානේ කරන්නම ඕනේ ඉතින් කරදර නැති වෙන්න. තරහ අවසර රජතුමනි ඔබතුමා නිතරම මත්පැන් පානය කළොත් රටේ ප්‍රශ්න මේ පඬිතුකම් පැත්තකින් තියලා ඉල්පණින් අරගෙන වරින්. ඔබතුමාගේ කැමැත්ත මම අරගෙන එන්න. රජතුමනි මෙන්න ගෙනාවා. ගන්න. අනේ මට නම් මේවා බොන්නත් ඉතින් අදලොත් ඉන්න. අන්දරේ නිලමේ ඔද මනසේ ලොකු කටුරක් උදවන්න තියෙන පිළිගන්න ඉතින් කන්දරාම කන්දරි තිබරතුරු අද බොනවා අන්තරේ මාවත් නිකන් මගේ හොඳ වෙලා ඕකට තමයි කියන්නේ බඹලේ වැල්ලේ කෙරුවත් කෙරකේවා කියලා. රජතුමයි අන්දරේ හොඳටම මත්පැන් පානය කරලා දෙන්නම බැනෙන රජතුමා සීවි කරලෙනවා කියලා. හොඳට පදම් වෙලායි ඒ තන්දනේ ඒක හොඳටම බීලා වගේ. හරි උන් දැනනවා. රජතුමා සිරිහාන් දෙබට යන්න කලින් මගේ වැඩි කරගන්න. හරි අන්දරේ ගියා. දැන් ඉතින් මගේ වාරේ. මහරජතුමනි අවසරයි. පුස්සල්ලා නුඹ මේ අගේලාවේ රජතුමනි ඇහැල පොළගේ නඩු තීන්දුව දුන්නා. ඒක ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ අනුමැතිය වුණා. ඔබතුමා මෙන්න මෙතන අස්සන් කරන්න.
Macam jadi mata itu selalu. Kau, Andre, kau ni, Andre, kau. Magi ready hari. Mariami, Mama kiwa iti karena paharas heti. Eda magi bung tegahatu parta. Ada Mama tiga taruan sama ketiwat nanti karena. Helikola, tak terpanawan ke kemeh. Rajutuma ada me mata rajutuna. Magi vilata raju matela ki. Kita ini nak pera.
ඇහැල පොළගේ නඩු තීන්දුවක් දුන්නා. ඒක ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ අනුමැතිය වුණා. ඔබතුමා මෙන්න මෙතන අස්සන් කරන්න. කුසලා උඹ බවල නැවතුවා. ඉගෙන මට කිව්වේ ඇහැල පොළගේ දරුවක ක්‍රියාත්මක කරන්න අධිකාරියකට අස්සන් කරන්න කියලා. අයියෝ මගේ විශාල වරදක්. මගේ අක්කන්ගේ මට සමා වෙන්න. මගේ අක්කන්ගේ මට සමා වෙන්න. අහිංසක දරුවනේ මට සමා වෙන්න. අනේ දළදා හඳුරුවනේ මගේ ඇති මේ මොන අපරාධයක්ද සිද්ධ වුණේ? රජතුමනි, මේ බව සැලවී ජනතාව කෙළඹිලා ඔබතුමා මිනිමරුවෙක්ලු, සංඝාලයෙක්ලු, වේවද්දෙක්ලු දුෂ්ට ඇහැලේ පොළ කරුපුරගෙන කැටුවේ නැහැ. අන්දරේ වහාම කුසලාව අත්අඩංගුවට ගනු. යහපතේ මගේ නොහුබිනා බීමත්කම නිසා වෙච්ච අපරාධයක්. මගේ මට වහවාගත නොහැකි. මගේ සොහීය ඇගේ දරුවන් දෙවිනි මම මොන තරම් අපරාධකාරයෙක්ද? මේ සේරට මුල මගේ බේබදුකම. දුස්සල්ලාව අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. පහර බල මම තෝවේ ඉතුරු කරන්නේ. මගේ බීමත්කම නිසා වෙච්ච ජීවිත විනාශය. ඇහැලේපොළ කුමාරයා මිස දරුවන් ඝාතනය වී 3 මාසයේ උදාවිය. 3 මාසයේ පින්කමට පසුදින තමන් නිසා තම පිරිත දරුවන් ඝාතනය වී මාස 3කින් තව විවාහයක් කරගත් කිසිවෙකු ගැන ඔබ අසා තිබේද? ඉංග්‍රීසියෙන් රික්ස් $10,000ක් ඉල්ලාගෙන ඇහැලේපොළ මීගස් තැන්න බැඳුවා හා විවාහ විය. සත්‍ය එයයි. John, Mac, optimal calling. Amateur Diana, Saloni, in the muscle. මිනි මරුසීකම රාජසිංහ අදින් පසු තගේ කරම් අවසන්. සබලනේ අරන් යමෝ එළියට. සීකම රාජසිංහ අදින් අවසන්. ඔව් අදින් අවසන්. හැංගි ඉඳලා කවටුම එළියට ආවෙන්න නෑ. ඇහැලේපොළ ඔබ මාව සුත්තන්ට පාවා දීලා ඔබ හිතන් ඉන්නේ මේ රාජ්‍ය රජ වෙන්නද? ඒකත් මතක තියාගන්න. ඒක දිනක්. මාව පාවා දුන්නත් ඔබට බෑ මේ රට පාවා දෙන්න. ඔව් මේ රට පාවා දෙන්න.
කඳ උඩරට රජතුමා කොමන්ගේ සමාධිය රජේ නේද? චන්දලේ මෙතුමාට අපේ ගෞරව කරන්න ඕන. yes. මේ පරසුතු අපේ රට ජාතිය ආගම සියල්ලම විනාශ කළා. ඇහැලේපොළ ඔබ වගේ තීන ජාතියුන් උදව් කළා. අපේ රට ජාතිය විනාශ කළ ගෝහියම්බයි. මගේ දරු පවුලම ඝාතනය කරනවා. දැන් ඉතින් මේක වන්දි කර සූදානම් දැන්. අපේ අමුසරුවන් බේරගන්න නැහැ සැඟවි සිටියේ ඇයි ඇහැලේපොළ බාබ රජකමින් කන්නා රජකම් කරන්නද බලන්නේ ඒක හිමියා ඒක හිමියා බොල ඒක හිමියා ජෝන් ඩොයිල් මැක්ඩොනල්ඩ් ඔන්නමට අයිතිකාරය මම ඉෂ්ට කළා. දැන් ඉතින් මේ පුර රජාව ඔබට පාන. අපි දැන් අපේ ආණ්ඩුකාරතුමාව හමු වෙන්න යමු. ආන දෝලාව අරන් ආවා. රජතුමනි අපි යමු දෝලාව වෙත. මම ඇලේපොළ ගැන විශ්වාසයක් තියන්න බෑ නේද? ඔතමගේ දරු පවුලටම ද්‍රෝහී වෙච්ච එකේ. ඒ කොහොම වුණත් මම රට ජාතිය පවා දුන්නයි රජකමට නම් සුදුසු නෑ කියලායි මට හිතෙන්නේ. ආණ්ඩුකාරතුමන්ට කියලා අපි මහු ගැන තීරණයක් ගමු. මෙසේ රටේ ප්‍රධානීන් විසින් ඇහැලේපොළගේ සහාය ඇතුව සිංහලේ මහරජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රීසි හමුදාවට පාවා දුන්හ. රජතුමා අල්ලා ගැනීමෙන් පසු ඉංග්‍රීසි නැරඹූ මහා සිංහල ජන සංහාරය නිසා ලක්ෂ ගණනක් ගැහැණු පිරිමි ඉතාමත් අමානුෂික ලෙස මරා දැමූහ. වෙල්ලස්සේදී ඉංග්‍රීසින් වයස අවුරුදු 16ට වැඩි සියල්ලන් මරා දැමූහ. අපේ අනාගත පරපුර ඉවරයි. දේවල වතු පිටි කොල්ල කෑහ. රජු අල්ලා දීමට සහාය වූ රටේ ප්‍රධානීන්ට ඉඩම් අක්කර දහස් ගණනක් හිමිවුවා. දැන් ඉතින් මම වනගත වෙලා කොපමණ කාලයක් හිටියද? මේ මහා කැලේට වෙලා මම කන්නේ මොනවද කරන්නේ? ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඉංග්‍රීසින් අත්අඩංගුවට අරන් දැන් සෑහෙන කාලයක් ගත වුණා. දැන් එතුමා මේ රටේ නැහැ නේද? එතුමා දැන් මොනවද කරන්නේ? දැන් මම පේරදලු නැහැ. හොඳට තේරුම් ගන්න ඇති. කරපු ගොන්ටක తీරු වැඩි තරම රජතුමාව පාවා දීලා උන් හිතන උන් දේවල් කරගන්න නැතිව දැන් පසුතැවෙනවත් දැන් ඉතින් තවත් බලබලා ඉඳලා බෑ. කන්ද උඩරට ඉක්මනින් යායුතු අපේ පිරිවර සෝදානම් කරන්න. अंदर कोई मिला विदागे අපේ හාමුදුරුවනේ මේ දැන් පැමිණියා විතරයි. ඔබ ආයකත් හොඳ. මම මේ ගැන කල්පනා කරමින් සිටියේ අදම කන්ද උඩරට පාගමනින් ගමන් කරන්න. ඔබ වහන්සේ ගිවිසුමේ කටයුතු අවසන් කළාද? අපේ හාමුදුරුවනේ දැන් නම් අපේ රදලින්ට තේරිලා රජතුමාව පාවා දීමේ බරපතලකම. ඕන් දැන් පසුතැවෙනවා. මම හොඳට කලකිරීමට පත් වෙලා ඉන්නේ අන්දරේ. දැන් ඉතින් මොනව කරන්නද? රදල පැලැන්තිය උසස් හරි
ඉංග්‍රීසියෙන් එක්ක ගිවිසුම් ගහන්න සියලු දේ සූදානම් කරලා ඉවරයි. සිංහලයන්ගේ ජීවිත ලක්ෂ ගාණක් විනාශ වුණා. වතු පිටි හරක බාල ගොවිතැන් සියලු වස්තු නැහිමි වෙලා. දැන් අපේ අය අන්තාසරණ වෙලා හාමුදුරුවනේ. සමහරුන්ට ඇඟිවත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පරසුද්ධ අපිව හිඟමනටම පත් කළා. පරසුද්ධ යහති වෙන්නේ වෙනවා. අපි අනන්ත දුක් විඳිනවා. ඔබ වහන්සේගේ අදහස් මේ ගිවිසුමට අත්‍යවශ්‍යයි. දැන් ඉතින් මොන ගිවිසුම් ගැහුවත් වැඩක් වෙයි කියලා මම නම් හිතන්නේ හාමුදුරුවනේ. ඔබ හරි. සුද්ධන්ට ඕන විදිහට තමයි දැන් ඉතින් මේ රට පාලනය කරන්නේ. අපේ ආගම, ජාතිය, සංස්කෘතිය, සංහිඳියාව අභාවයට නොගියොත් තමයි පුදුමේ. ඒක නම් ඇත්ත හාමුදුරුවනේ. අපි එහෙනම් පිටත් වෙමු. හෙට එළි වෙන්න කලින් අපිට කන්ද උඩරට ළඟා වෙන්න පුළුවන් වෙයි. හොඳයි, එහෙනම් අපි පිටත් වෙමු. මේ වර්ෂ 1815 මාර්තු 2 වන දිනයි. කරන්න හදන දේ නතර කරපල්ලා. තවම අපි නුඹලට අපේ රට බාර දුන්නේ නැහැ. එහාට වෑන් වතනින්. මේ අපේ අභිමානය, කීර්තිය, රටේ ස්වෛරත්වය. Some part. Vegetable. මගේ රට ජාති ආගම වෙනුවෙන් මම මැරෙන්න සූදානම්. අවුරුදු ගණනාවක් අවදි අපේ රටේ නිදහස, ස්වෛරත්වය, අභිමානය අහිමි වනාද මම මලත්තුක නැහැ. Vegetable. කලබල වෙන්න එපා ස්වාමීන් වහන්සේ. මේ මිනිහා නොදැනුවත්ව කළ වරදට සමා වෙන්න. මම කියන දේ හොඳට අහගනින්න. අපේ අහංකාර බලලෝභී දුගත් රටල පරම්පරාවේ මහයුන් නිසා අපේ කන්ද උඩරට රාජධානියේ රට ජාතියට ආදරය කරන සියලුම වැසියන්ගේ ගෞරවාදරයට පත්ව සිටින නැනවත් ගුණවත් අපගේ මහරජ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මුම්පාවා දුන්නා. එතුමා තමයි මේ රාජධානියේ ශ්‍රී තලතා මාලිගාව, පත්ලිප්පුව මාලිගාවේ වාහල් කඩ, දෙලක්ෂණ වැව, එළිය කරන වලාකුළු පැන්ම, මේ වටා මාර්ග ඉදිකෙරෙව්වේ එවන් ගුණවත් උත්තමයේ ආය අපිට කවදාවත් දකින්නට ලැබෙන එකක් නැහැ. ඒ වගේම අද අපගේ අකමැත්ත ඇතුව රජලයන්ගේ වුවමනාවට අත්සන් කරන කිවිසුම නිසා අපේ රට යටත් වෙඩිතියක් අපේ අභිමානවත් මහනුවර යුගය අපින් අවසන් බවත් දැනගන්නලා අපේ නිදහස වලදිනුයි කියලා දැනගන්නලා බලන්න තේරුම් ගනිලා. අවසරයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ දළදා වහන්සේ අරගෙන
ඒකෙන් බය වෙන්න එපා අපේ නිලමෙතුමා. නැවත මෙරට බේරාගෙන අපේම කියා රජෙක් බිහි වූ තාට දළදා වහන්සේ නියම වෙලාවට වැඩම කරමු. එතෙක් මගේ ආරක්ෂාව යටතේ වැඩ සිටින්න. අපේ මුළු මහත් ජාතියට අපේ රටට අනේ දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේ කලකට පසුව වාරියපොළ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ නැවත වනයේ සිට කන්ද උඩරටට බලා වැඩි අවස්ථාවක ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට හසු වී යාපනයේ සිරමැදුරක ගත කරමින් සිටියේදී උන්වහන්සේ එහිදී අපවත් වූහ. වර්ෂ 1818 දී කැප්පෙට්ටිපොළ නිලමෙතුමා උඩරට මහා කැරැල්ල මෙහෙයුම් ලැබූ අතර කොස්වත්ත කැරැල්ල කොස්වත්ත රාළ විසින් වර්ෂ 1823 දීද වර්ෂ 1826 දී බිම්තැන්නේ කැරැල්ල කොබ්බෑ කඩුවේ දිසාපති විසින්ද මල්වතු විහාරයේ කැරැල්ල වර්ෂ 1835 දී ඇඹුල මීගම විසින්ද ගොංගාලිගොඩ බණ්ඩා සහ වීරපුරන්නොප්පු එක්ව මාතලේ මහා කැරැල්ල වර්ෂ 1848 දී මෙහෙවන ලදී. ඒත් මෙම කැරලි ඉංග්‍රීසි හමුදා විසින් ඉතාමත් පිළිකුල් සහගත ලෙස මර්ධනය කරනු ලැබුවත් වර්ෂ 1848 දී සිංහලෙන් මෙහෙය වූ මහා විශාල කැරැල්ලක් නිසා සිංහලෙන්ගේ හඬට කන් දීමට ඉංග්‍රීසීන්ට සිදුවිය. වර්ෂ 1815 සිට 1848 දක්වා වූ කාලය තුල ලංකාවේ නිදහස් අරගලය වෙනුවෙන් කසපහරින් බැටකමින්ද ඇස් හිස් මස් ලේ දන් දෙමින්ද ඉංග්‍රීසින්ගේ වෙඩි උණ්ඩයට තම ජීවිතය බිලි දෙමින්ද උපන් බිමෙන් පිටුවහල් වී හුදකලාව තම ජීවිත අවසන් කළ විරුවන් සියලු දෙනාගේ කැපවීම මත අපට නිදහස ලැබුණි. මෙම නාට්‍ය තුළින් ඔවුන් සියලු දෙනාට අපේ හෘදයාංගම ප්‍රණාමය සහ උපහාරය පුද කරමු.